දැන් නම් හවසුත් වෙලා අප්පා. සල්ලි පොඩ්ඩක් හරි තිබ්බනම් මටත් ආසයි බස් එකක් පදින්න. කොහෙද ඉතින් බස් එකක් ගන්න සල්ලි? ජොබ් එකකටවත් ගියා නම් අම්මේ මේ මට ජොබ් එකකට යන්න මේ කොහේ හරි තියෙන වැඩක් කියනවාද? පුතේ ඔතන බස් එකේ මාමා කිව්වා හයර දුවන්න එක්කනේ නැහැ කියලා. ඒකටවත් පොඩ්ඩක් ගිහින් බලන්න. ඒ පුතේ මේ හදිසියෙ ජොබ් එකකට යන්නේ. නෑ අම්මේ මේ මට පොඩ්ඩක් බස් එකක් ගන්න ආසයි අනේ. බස් අරගන්නේ මොකටද පුතේ? හරි කමන්නේ ඔය යන්නකෝ බලන්න එහෙනම් ජොබ් එකට. එහෙනම් මම යනවා. පුතේ. මේක වෙන්නේ නැති කිව්ව බස් එක. මාමේ ඒ පුතේ. මාමේ මේ අර ජොබ් එකකට ගන්නවා කියලා තිබ්බේ. ඔව් පුතේ අපිට ඩ්‍රයිවර් කෙනෙක් නැහැ තමයි. පුතාට පුළුවන්ද බස් එලවන්න එහෙම? ඔව් පුළුවන් මාමේ. මගේ පඩිය එහෙම කොහමද මාමේ? පුතාගේ පඩිය පුතාට මම දෙන්නම් දවසකට ඉතින් මම වෙන ගාන අනුව තමයි. හරි කමක් නෑ මාමේ එහෙනම්. හරි පුතා ඉතින් මේ දැන් හවස් වෙලානේ එහෙනම් හෙට උදේ ඉඳන් වැඩට එනවද? හරි මාමේ. මෙන්න සල්ලි අයියේ. මෙන්න යතුරුමලි. එන මම එක ගන්නවා. මල්ලි. ටක් ගාලා යන්න ඕනේ බස් එක තියෙන තැනට. ෂෝර් තියෙන්නේ බස් එක. ටක් ගාලා ගිහිල්ලා බලන්න ඕනේ නැගලා. අයියා මට කිව්වා ෆෝන් එකෙන්ම දොරවල් එහෙමත් අරින්න පුළුවන් කියලා. හරිම බලන්න දොර. මාරුනේ නගෙමු බලන්න. දොර වහමු. මරු බස් එකනේ. නියමයි අප්පා. මේක ලයිට් එහෙම දාන්න පුළුවන් නේද? LED ලයිට් එහෙම තියනවා කිව්වා. ලයිට් දැම්මට පස්සේ ලස්සන. ගිහින් අම්මට පෙන්නලා එන්න ඕනේ. අයියා මම බස් එක ගත්තා. හරි මල්ලි. බලන්නකෝ මේ බස් එකේ ලස්සනනේ. ටක් ගාලා ගිහිල්ලා අම්මට පෙන්නන්න ඕනේ. කොහෙවත් අප්ප ගන්න හොඳ නැහැ. හොඳට මොඩිෆයි කරපු බස් එක. අයියෝ හැප්පුණා නේද? තව පොඩ්ඩින් ඉවරයි. අයියෝ. හැබැයි දැන් මම අවුරුදු දෙකක් තිස්සේ හම්බ කරපු සල්ලි වලින් මේ බස් එක ගත්තා කියලා දැනගත්තට පස්සේ අම්මා බනින්න දන්නෙත් නැහැ. හෙට අම්මගේ උපන්දිනය නිසා අම්මව සර්ප්‍රයිස් කරන්න හෙටම මේක පෙන්වන්න ඕනේ. එතකම් මේක වෙන කොහෙන් හරි පාක් කරලා තියන්න ඕනේ. මෙතන ස්ටෑන්ඩ් එකෙන් පාක් කරා නම් හරි. ඔයෝ හැපුණා. හරි. මෙන්න මෙතනින් පාක් කරන්න ඕනේ. අවුරුදු දෙකකට පස්සේ අන්තිමේදී මම බස් එකක් ගත්තා. මේකට ඇසුත් තියෙනවනේ නියමයි. හරිම සතුටුයි. හරි ඉතින් යාළුවනේ මෙච්චර වෙලා වීඩියෝ එක බලවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මේක තමයි මගේ පළවෙනි මේ වගේ ගේන කතාව. ඒ හින්දා මේකේ ගොඩක් අත්තරදී මිස්ටේක් තියෙන්න පුළුවන්. ඒවට සෝරි කියනවා. මතක ඇතුව වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න. පහලින් comment එකක් දාන්න වීඩියෝ එක ගැන හොඳයි නම් හොඳයි කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. මේ ලස්සන කතාව මෙතනින් ඉවරයි. මේ වීඩියෝ බලුවට ගොඩක් ස්තුතියි. bye bye.